ඔබ දන්නවද ඔබත් මමත් මේ ලෝකෙට ඉපදෙනකොට පව්කාරයෝ විදියට ඉපදෙනවා කියලා? අපි පව් කරන නිසා නෙමෙයි පව්කාරයෝ වෙන්නේ. අපි පව් කරන්නේ පව්කාරයෝ නිසායි. අද ලෝකෙ තියෙන ආගම් දර්ශන වලින් කරන්නේ මේ පව්කාරකම తాවකාලිකව අපින් ඈත් කරන එක. පාපයේ කුලිය නම් මරණයයි. මේ මරණයෙන් බේරගන්න කිසිම ආගමට කිසිම දර්ශනයකට බැරි වුණත් මගේ යේසුස් වහන්සේට ඒකෙන් අපිව බේරගන්න පුළුවන් වුණා. එදා උන්වහන්සේ කුරුසියෙන් මරණය කරුණකොටගෙන සෑම පාපයක්ම සෑම සාපයක්ම උන්වහන්සේ පිට තබා ගත්තා. උන්වහන්සේ මරණය පරාජය කරලා මරණය නැගිට්ටා. අද ඔබත් මමත් අපේ පව්වලට පූජාවල් කරන්න අවශ්‍ය නෑ. අපි කරපු පව් ගැන දුක් වෙලා වැරදි කියලා අවබෝධ කරගන්න ඕන. යේසුස් වහන්සේගේ කුරුසිය විශ්වාස කිරීම තුළින් අපේ අකුසලයෙන් බේරෙන්න. ඒ විතරක් නෙමේ දරුකමට ඇතුල් වෙලා සදාකාල ජීවනය භුක්ති විඳින්න උන්වහන්සේ අපිට දීලා තියෙනවා. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නෙමි. ඔහුද මා සමග කන්නේය. ආමේන්.